නිවස්ටන් කියන්නේ නිකම්ම නිකන් තැනක් නෙමෙයි වෙනම ලස්සන ලෝකයක්. ඉතින් අපි දවල්ට කන්න පොඩ්ඩක් නතර කරා. මෙන්න මෙතන තව අපිට තියෙනවා කොච්චර දුරක් යන්න තියෙනවද? දන්නේ කිලෝමීටර් තව 13ක් විතර යන්න තියෙනවා රිවර්ස්ටන් view point එකට. දැන් 3යි කාලයි හොටෙල් එකට චෙක් ඉන් එක තියෙන එකට. මේ ඉතින් පොඩ්ඩක් එන්න පරක් වුණා. මේ පේනවනේ අර පොඩි මාක් එකකුත් තියෙනවා අර පොඩි මේ අකරතැබ්බියකුත් උනා. මේක අපේ අම්මගේ නේ. අපේ අම්මගේ මේකයි වෙනෝනගේ පරප්පුවේ රතුවලයි බතුයි එක්ක අපි දවල්ට කමු. ඉතින් අද මේ ට්‍රිප් එක අපි දෙන්න යන්නේ තනියම නෙමෙයිනේ. ඔව් අම්මයි ඒත් යනවා අපි. අර ඉන්නේ. දිත්වා වලින් පස්සේ කාර් එකක එන්න පුළුවන් කියලා තිබ්බ දැන් අපි මේ ඒකත් බලන්න කියන අපි වීඩියෝස් බලලා ආවේ මොනවාද ලොකු අවුලක් නෑ දැනට අපිට තව කිලෝමීටර් 6ක් 7ක් යන්න තියෙන්නේ. මොකද්ද මේ බම්බරගිරියල්ල නම් මේ බලන්න ලස්සන නෑ ඒක මේ දැන් අපිට එද්දි ඔව් ඒකටම මාතලේ පැත්තෙන් එද්දි රත්තොටින් එහෙන් ආවේ අපි මාතලේට ඇවිල්ලා කියන අපි කුරුණෑගලින් උලංගල යන්නේ පාර දිගේ ඇවිල්ලා මාතලේට ඇවිල්ලා ආවේ මේ මොනවාද ඒ ඇල්ල බම්බරගිරිය ඇල්ල නම් එච්චර ලස්සන නෑ. දැන් එතන කඩත් ඔක්කොම වහලා ටිකට් දෙන්නේ එහෙම මුකුත් වෙන්නේ නැහැ. ගිහිල්ලා බලන්න පුළුවන් ඕගොල්ලොන්ට. අපිටත් බලන්න පුළුවන් මේ අම්මා මේ පාරේ එද්දී එනවා රොකට් වගේ කල්පනාවෙන් එන්න ඕනේ. මේ ඒක නිසා මේ එතනට අපි නැවතුනේ නැහැ. අපි කෙලින්ම දැන් ජනගමන් ඉන්නේ උඩට. මෙතන මේ ගල් වෙඩි වගේක් දානවලු. ඒකින්ද පාර මේ මේගොල්ලෝ කොඩි දාලා නවත්තලා තියෙන පිටිපස්සෙත් කට්ටිය ඉන්නවා. මාත් මේ ඩබල් සිග්නල් දාලා පොඩි සංඥාවක් දුන්නා නේද යාළුවා? ගල් වෙඩිද? ගල් වෙඩි. අපේන්නේ බොන්ද වෙලා වෙන්නේ. ඉතින් මේ අතේ තියෙන රතු පාට කොඩිය කවන්නලා තමයි සංඥා කරන්නේ. හැබැයි ගල් වෙඩි නම් ආන් සද්දයක් ඇහුණා. හරිද? හරි වගේ. දෙන්න අවිල්ලා තියෙන්නේ කව පාක් එකට නේ. ඔව් මේ අර ඔව් අපේ ප්ලෑන් එක චුට්ටක් වෙනස් වුණා. අපි මේ මොනවාද දැන් මෙතන උඩට යන්නේ නැහැ. මොනවාද මේ අපි යනවා කෙලින්ම පිටවල පතනට. මේ මෙන්න මෙතන තියෙන්නේ මේ පාක් එක එද්දි පොඩ්ඩක් මේ වාහන සවාහන නම් ඒක ලේසි. පොඩි වාහන නම් එන්න අමාරු. අමාරු කියන්නේ මේ අවුලක් නැහැ. අපි ආවා. අර හදනවානේ ඒකයි. දලුත් වාහනත් මම දැක්ක එනවා. දැන් අපේ එකත් පොඩ්ඩක් රත් වෙලා වගේ කියන්නේ හීට්ුන් මුකුත් නැහැ. මට පොඩ රස්නේ තේරුණා. ඒකෙන් පොඩක් මේ ඇරලා තිබ්බා. බෙටක් ගාලා කූල් වෙනවා. ඒක කූල් නේ. ඔව්. මේ මොනවාද මෙතන ඉඳලා තමයි පාරේ හොඳම ටික පටන් ගන්න. මාර ලස්සනයි. ඉතින් ඒ ටික අපි දැන් බලන්න යන්නේ. මොනවාද රිවර්ස්ටන් අපි යන්නේ කවද්ද මෙතන? හෙට උදේට. හෙට උදේට යන්න නෙමෙයි යන්නේ යන බා. එතකොට අන්න අතනේ ටිකට් අරන් ඒ ටික කරගෙන ඉතින් පිටවල පතනට එන අපි යමු. දිත්වා නිසා පරිසරයට උනේ දරා ගන්න බැරි ලොකු විනාශයක්. ඒක සොබාදාමටම එරියුණු වෙලාවක්. ඒකෙන් වුණු විනාශය මේ පාරවල් වල තාමත් බලා ගන්න පුළුවන්. දැන් එයා ආයෙත් ටික ලස්සන වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් තව ටික කාලෙකින් එයා හිටියටත් වඩා තව ලස්සන වෙලා එයි. අපි එතකන් බලන් ඉමු.
දන්නවද? ඈනේ. අපේ ප්ලෑන් එක උනේ අපි එන්න පරක් වුණානේ නැත්තම් අපි රිවර්ස්ටන් view point එකට ගිහිල්ලා ඒ විදිහට තමයි මේ හොටෙල් එකට යන්න හිටියේ අපි මේ තැන්නට යන්න හිටියේ හෙට. දැන් අපේ එක පොඩ්ඩක් මාරු කරගන්න නැත්තම් අතන අපේ අම්මලාට පොඩ්ඩක් නගින්න අමාරුයි. වෙලා ගිහිල්ලා තියෙන ඉතින් අර පැත්තෙන් අර ඈත පේනවා මේ දිත්වයකින් නායකී දේවලු මේ ඒවා ඒක ඔක්කොම පරාදයි. ඉතින් මේ ලස්සනට මාරම වයිබ් එකක් තියෙන්නේ නේ. මාරම ලස්සනක් මාරම වයිබ් එකක් තියෙන අර එද්දි පාර එද්දි පාර කැඩිලා තිබ්බේ ඔක්කොම මේව වෙනවා එතනට ආවයින් පස්සේ. අපි යන් අතනට තා පොඩ්ඩක් දුරයි තියෙන්නේ. ටිකට් ගන්න ඕනේද? ගන්න ඕන. මතක නෑ ඒක. මේ ගිහිල්ලා බලමු. අතන තමයි මිනි වර්ල්ඩ් සෙන්ටර් එකක් තියෙන්නේ. මේ මොනවාද දැන් යන්නේ? කලින් කිව්වා වගේ පිටවල පතනට යන්නේ. ඔව් එතන ඉඳලා අපි නවතින තැනට තව කිලෝමීටර් 3ක් විතර තියෙනවා. මේ ඉතින් එතන තමයි යන්න තියෙන්නේ. මේ හරියට පත්ත ලස්සනයි. මේ හරියට හරි ගුඩ්ටයි. මේ හරියට ඔව් අවසන් මේ හරිය කොහොමද ටිකක් එහෙම තමයිනේ. මොකද්ද මේ හරියට ඔය පාරවල ප්‍රශ්න මුකුත් නැහැ. ඒවා ඒ දවස්වල තිබ්බ විදිහම තමයි කාපට් නෙවෙයි තාර පාර. මේ එතන ඉඳලා එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ උඩ විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මොනවාද තව කිලෝමීටරයක් අපිට තියෙන්නේ. හරි. වාහනේ දැම්ම කට්ටිය ඉන්නවා මං ටිකට් අරන් එන්න. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ගිහලා බලමු. ටිකට් නම් ගත්තා. මෙතන මේ 5ට වහනවා. 5යි කාලයි වෙලාව මේ ටිකට් දුන්න ටිකට් එකක් වෙන්නේ 75යි. අපි විතර ඉන්නේ. කවුරුත් නෑ. ඒකත් හොඳයි. මේ අපිට ඉර බහිනවා මේක බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙතන මිදගෙන හැබැයි මෙහෙට පේනවද දන්නේ නැහැ. තැඹිලි පාට ලස්සනට. හුයස්. ලොකු හුලඟක් නෑ අද. මොනවාද නැත්තම් මේ හරි පට්ට හුලඟක් එනවනේ නේ. රිවර්ස්ටන් එනවා නම් අපි දෙන්න ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඕන තරම් කියන්නේ දෙපාරක් තුන් පාරක් විතර බයික් එකේ තියෙනවා නේ. ඔව්නේ. මොනවාද එන්න ඕනේ දවස් දෙකකටවත් නේ. ඔව් නැත්තම් මේ බෑ කියන්නේ ඕගොල්ලොන්ට මේක වැඩි. කලබලේ නිකන් රෂ් එක වැඩි. මේ අනිත් එක මේ ඔය පොය වල් වලට මේ එන්න එපා. අපිත් එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඒක නම් දැනම යාවේ අර යන්න තරම් නැතිකමට කියන්නේ අපි ප්ලෑන් කරන් හිටපින්ද. පොඩ්ඩක් ගමන ඉක්මන් කරලා දින්න ඉක්මනට යා. මොකද්ද මං කී හිටියේ මේ එනවනම් ඕගොල්ලෝ මේ හොලිඩේස් මොනවද කියන්නේ විශේෂ ලොකු නිමාඩු වල නැතුව ඔය වෙසක් පසක් නැතුව මේ එන්න දවස් දෙකක් එන්න පුළුවන් නම් හොඳයි. ඒක අලවි බැඳලා නැහනේ. ඒකට අපිට එන්න බෑ. අපි 7 වෙනිදාම ගෙදර ඉන්න ඕන. එළෝඩෝ ඩිස්කවරි දාගෙන අම්බෝ පස්ස රිදෙනවා. එහෙම ආසරණන් කියලා වැඩක්. අපේ වීඩියෝස් එනට ඇති ඔය දාලා මේ එහෙම ගිය ට්‍රිප්. ඉතින් දැන් එහෙම යන්න ඕනේ. අරින්න අපේ අම්මයි අයියයි ඉතින්නවා. දැන් එහෙම මොනේ අපිට හැන්දලා. අම්මා මේක මේ වේලිලා වගේ තියෙන්නේ මේ පායන කාලේ හින්දා. මොකද්ද මේක මේ හුලං කපොල්ලක තමයි තියෙන්නේ. හුලං කපොල්ලක තියෙන නිසා තමයි උස ගස් නැත්තේ මේක. ඔව් ඒ කියන්නේ මේ හරියද ඔයගොල්ලන්ට වෙනවා අතන ගස් තියෙනවා මේ තැන්නේ මුස ගස් නේ ආය අර හරිය තියෙනවා. ඒක අර හුලං එක්ක යන්නේ මොනවාද ඒක නිසා මේ හරිය උස ගස් හැදෙන්නේ නැත. මෙතන කැම්පින් කරනවද? කැම්පින් මෙතන කරන්න දෙන්නේ නැහැ. රිවර්ස්ටන් වල කැම්ප් සයිට් කීපෙක් තියෙනවා. ඒවා බුක් කරගන්න පුළුවන්. Google එකේ තියෙනවා Facebook එකේ තියෙනවා. එමුනේ දවසක පතනේ ඇල්ලකුත් තියෙනවද? මෙන්න මෙහෙට ගිහපම ඇල්ලකුත් තියෙනවා. මේ පැත්තේ අපි යන්නේ මෙතන. පොඩි ගයිඩ්ලයින් එකක් දාලා තියෙනවා. මෙතන මේක දිගේ යන්න තියෙන. මෙතන. මේ අමු වැටෙනවා ටික. අතනින් දැන් ඉර බහින්ද තා චුට්ටයි. අරින්න අපි දෙන්න. අරින්න අපි දෙන්න. ආයෙ නතු. ආයෙ ගියා. යන් වෙලාව පරක් වෙලා තියෙන්නේ. ඉතාම ආසන්න වෙලා තියෙන්නේ අපි. මෙන්න මේ වන ලැහැබේ. වන දුර්ගයේ එහා පැත්තේ තමයි අපි වෙන්නේ ලස්සන තියෙන්නේ. දිව්‍ය ලෝකෙ තියෙන්නේ. ඕ ලස්සන තියෙන්නේ. ඕප්ස්. අම්මා
ඉතින් අස්සන්ට පාර නම් තියෙනවා. අපි ආවා. අම්මා අපි ආවා පුංචි ලෝකාන්තෙට. ඉතින් දැන් අන්න වලි කුකුලේ කර මෙතන ඉන්නේ අපේ ජාතික පක්ෂිය ඉන්නවා. ජාතික පක්ෂිය යනවා. හරි බෙබ්බෙක් කියලා බලන්න දෙනවද කියලා. හරි ඉතින් ඔන්න අපි දෙන්න ආවා. මේ ලස්සන view එක බලන්න. මේක තමයි හොඳම වෙලාව. අතනින් ලස්සන ඉරේලිය පේනවා. මෙහෙට කඩාගෙන එනවා. කියන්න වචන නෑ. view එක ගැන කිව්විද්දිම ෆෝන් එක ඔෆ් වුණා. view එක කොහමද? සුපිරි. එන්න අපි එහා පැත්තට යමු පොඩ්ඩක්. අපේ අම්මයි අයියා එනවා කිව්වට ආවේ නෑ වගේ නේ. මගේ ඇතිනේ නැවතිලා. මෙතනත් තියෙන view එක පොඩ්ඩක් තව බලන්න පුළුවන් තැන් දෙක තුනක්. මෙතනත් ලස්සනයි. මෙන්න මෙතනත් ලස්සන ෆොටෝ එකක් ගහගන්න පුළුවන්. මට අරකටම තමයි යන්නේ හිත යන්නේ. අර බාණ්ඩු ඉරේලිය එන ලස්සන. අර මෙන්න මේ මෙතනත් ගහන්න පුළුවන් ෆොටෝස්. ඉතින් මම ඉරේලිය කියලා කිව්වේද? අතරපස් පාරම මෙන්න මේකට. ලස්සන. මේක නෙන්නේ අපිට හම්බෙන්නේ වගේ කට්ටිය තමයි. ඔව්. හරි අපි යන්ද? අපි යමු. මේ ලස්සනට සමුදීලා යන්නයි යන්නේ. තව ටිකක් ඉන්න තිබ්බන. ඔව් තව ටිකක් ඉන්න තිබ්බන හොඳයි. ඒත් අපිට 6 වෙද්දි එන්න කිව්වා බලලා මේ වෙලාව ඉවර නිසා. ඉතින් අපි නීතියට කරු කරලා යනවා. යන්. ඉතින් අනිත් එක වැදගත්ම දේ අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා දවසක් නේ. ඔව්. week days. ඒ කියන්නේ සතිය දවසක් මේ කට්ටිය අඩුයි. හොඳටම අඩුයි. හොඳටම අඩු කියන්නේ නැහැ. ඔව් ඒක අපි දෙන්නට හැම කියන්නේ අපි දෙන්න කොහොමද යන්නේ week days වල. ඒ නිසා කොහෙ ගියත් කට්ටිය නැහැ. ඔව් කලින් කොහෙද ගියේ අපි අර හොටෙල් වලට යන්නෙත් එහෙම තමයි. කෝලු වැල්ල එහෙ ගියා. එතනත් එදා හොටෙල් එකේ කවුරුත්ම නැහැ අපි දෙන්න විතරයි. ඕන තැනක යන්න පුළුවන්. ඔව් නිගම්බ ගිය දවසෙත් එහෙමයි ඔව් හොටෙල් ඒකෙත් කවුරුත් නැහැ. අපි දෙන්නට අර නිවාඩු ලොකුවට ප්‍රශ්නයක් නැති හින්දා අපි දෙන්න යන්න එහෙම තමයි. මේ සඳු මේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ. සෙනසුරාදා ඉරිද කියොත් යන්නේ අම්මලා ගෙවල් වල තමයි. නැත්තම් සතිය දවස් වල තමයි ඕන දිහාගේ. අපිට පාත්‍රේ නෙන විනාඩි 10ක්වත් ගියේ නෑ නේ. දැන් අපි නවතින්න තියෙන ඉන්න තැනට යන්. එතනට ගිහිල්ලා හම්බෙමු. මේ පාර දිගේ යන්න තියෙන්නේ. මේ පැත්තෙන් තමයි අපි ආවේ. දැන් තමයි අපි ආවේ රූම් එකට. මේ අනිත් එක මේ අලින පාරකින් ආවේ නේ. ඔව් අලි හම්බුන්නේ නැහැ. අලි හම්බුන්නේ නැහැ. අලි ඉන්නවා කියලා සාක්ෂි හම්බුනේ. මොනවාද දැන් මේ පැත්ත අර ගස් එක්ක අපි ඉතින් මේ පැත්තේ නිතර යන්නේ නෙවෙයි. අර ඉක්මනට කලවර වෙනවා. පාරවල් එහෙම මාර කලවරයි ඉන්න පාරුයි. ඔව් හොර ෆිල්ම් වල වගේ තමයි තියෙන්නේ මේක. ආවත් හම්බුනේවත් නැහැ. ඉතින් අපේ බස් එකක් විතරයි හම්බුනේ. ඔව් බස් එකක් හම්බුනා. ඒක තමයි අපි අප්පුණා. ඉතින් අපේ චෙකින් තිබ්බ එකට අපි චෙකින් උනේ 6 මාට. කොහමරි අවුලක් නෑ. දැන් මේක තමයි අපේ රූම් එක. අනිත් එක අපි හොඳ view එකක් තියෙනවා නේ. ඔව් පූල් එක ගාව ලස්සනයි. පෙන්නන්න දෙක අපේ අම්මා ඒ බලනවා ඒක. ඉතින් මේක තමයි අපි දෙන්නේ කිව්ව ලස්සන view එක නේද අනේ. අපේ බැල්කනියට පේන. මෙන්න මෙහෙම පේන්නේ. හොඳයිද? view එක හොඳයිද? view එක හොඳයිද? පට්ට. view එක හොඳයිද? සුපිරි. අපි හොටෙල් එකට චෙකින් වෙලා පූල් එකට ගියා. දැන් ඩිනර් ගන්න යන්නේ. ඉතින් අපි හෙට යනවා රිවර්ස්ටන් view point එකට. ඒක part 2 විදිහට අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. එහෙනම් අදට මෙච්චරයි. ටටා බයි.